යාළුවනේ මේක තමයි අපි ගත්ත අලුත්ම ඩ්‍රෝන් එක. ඉතින් අපි මේකේ අමුතුම ෆීචර්ස් ටික බලමු. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඇති අපේ ළඟ තියෙන්නේ අපි කැන්ඩි කැමරා එකකින් ගත්ත DJI Neo 2 ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එක අපිට ගොඩක් low budget එකකට ගන්න පුළුවන්. ඔයා ඩ්‍රෝන්ස් වලට beginner කෙනෙක් නම් මේ DJI Neo 2 එක ඔයාට ගැලපෙනම ඩ්‍රෝන් එකක් වෙනවා. අපි දැන් මේකේ තියෙන ෆීචර්ස් ටික එකින් එක බලමු. 3, 2, 1. මේකේ පළවෙනි ෆීචර් එක තමයි follow. මේ ඩ්‍රෝන් එකේ යන්න පුළුවන් ඩිරෙක්ෂන්ස් 6ක් තියෙනවා. front, rear, rear left, rear right, front left and front right. ඉතින් මේ ඩ්‍රෝන් එකේ angles 3ක් තියෙනවා. high angle, low angle and medium angle. මේ ඩ්‍රෝන් එකේ Neo 1 ඩ්‍රෝන් එකට වඩා ගොඩක් improvements තියෙනවා. උදාහරණයක් විදිහට අපිට hand gestures on කරන්න පුළුවන්. මේ තියෙන selfie shot mode. මේක දැම්මම මේ Neo 2 drone එකේදී ඉස්සරහට ටිකක් ගිහින් හොඳට frame කරගෙන automatic self video එකක් ගන්නවා. ඉක්මනින් ලස්සන self click එකක් ගන්න ඕන. මේ feature එක ඔයාට පට්ටම useful. මේ තියෙන්නේ drone mode එක. මේ mode එක on කළාම ටිකෙන් ටික පිටිපස්සට ඉහළටත් පියාසර කරනවා. හැබැයි ඒ අතර අපිව කැමරා එකේ center වෙලා තියෙනවා. ඒ නිසා travel videos, vlogs නැත්තම් landscape videos ඔයාට මේ drone එකකින් ගන්න පුළුවන්. මේ drone feature එක ගොඩක් සුපිරි feature එකක්. මේ තියෙන්නේ circle mode එක. මේක start කරාම ඔයාගේ drone එක ඔයාව මැද තියාගෙන වටේටම smooth විදිහට fly කරනවා. කැමරා එක ඔයාව හැම වෙලාවෙම track කරනවා. ඒක නිසා ඔයාට ලස්සන 360 shots ගන්න පුළුවන්. control එකක් නැතුව ඔයාට යවන්න පුළුවන් පට්ටම useful mode එකක් මේක. මේ තමයි rocket mode එක. මේක දැම්මම ඔයාගේ drone එක ඔයාව මැදට තියාගෙන කෙලින් උඩට යනවා. කැමරා එක ඔයාව හැම වෙලාවෙම track කරන නිසා උඩට යනවත් එක්කම අවට ලස්සන view එක capture කරනවා. කිසිම manual control එකක් නැතුව ඔයාට මේ mode එකේ cinematic shots ගන්න පුළුවන්. මේ තමයි dolly zoom mode එක. මේක දැම්මම drone එක move වෙනවත් එක්කම කැමරා එක zoom වෙනවා. එතකොට ඔයාව එකම size එකට පේනවා. හැබැයි පිටිපස්සේ background එක විතරක් වෙනස් වෙන නිසා නියම cinematic effect එකක් ඔයාට ගන්න පුළුවන්. ඒක scene එකක් වගේ shot එකක් ගන්නවා නම් මේ feature එක මාරම වටිනවා. මේ තමයි helix mode එක. මේක දැම්මම ඔයාගේ drone එක ඔයාව මැදට තියාගෙන spiral එකටම වටේට යනවා. ඒකටම උඩින් rise වෙනවා. ඉතින් full cinematic dramatic video එකක් twist එකක් වගේම shot එකක් ගන්න පුළුවන්. මේ තමයි master shots mode එක. මේක දැම්මම drone එක different angles වලින් shots ගන්නවා. එකපාරක් ගත්තම wide shot එක, close up shot එක, cinematic moves එකම automatically record වෙනවා. ඉතින් edit කරන්න ලේසි. මේ තමයි boomerang mode එක. මේක දැම්මම drone එක ඈතට යනවත් වගේම පස්සේ ආපසු එනවා. ඉතින් go and return motion එකක් එක්ක cool cinematic loop shot එකක් ගන්න පුළුවන්. eye catching video එකක් ගන්න තියෙන හොඳම feature එකක් තමයි මේක. මේ තමයි spotlight mode එක. මේක දැම්මම drone එක හැම වෙලාවෙම ඔයාව follow කරලා ඔයා කොහෙ ගියත් ඔයාව center කරලා තියෙනවා. ඉතින් steady cinematic video එකක් ඔයාට මේ mode එකෙන් ගන්න පුළුවන්. මේවා තමයි අපේ drone එකේ තිබ්බ අමුතුම features. I hope you guys enjoyed today's video. Leave a comment below and subscribe to our channel and share this video with your friends as well. Thank you.